Hi guys. ඉතින් මම ඔයාලට අලුත් ඇනලයිසින් වීඩියෝ සීරීස් එකක් අරගෙන එන්න යන්නේ. right. ඒකේ මුල් පියවර වශයෙන් මම අද ඔයාලත් එක්ක මොකද්ද මේ කැන්ඩල් එකක් කියන්නේ කියලා කතා කරන්න යන්නේ. right. ඉතින් ඔයාලට පේන ඇති මාකට් එකේ මේ රතු පාට කොළ පාට ඉරි කැලි ගොඩක් තියෙනවා. right. ඉතින් මේ තියෙන්නේ අපේ මාකට් එකේ නිර්මාණය වෙන තැනුම් මේකකේ. right. ඒ කියන්නේ මේ කැන්ඩල් එකකින් තමයි අපේ මාකට් එක නිර්මාණය වෙන්නේ. right. right. එතකොට ඔයාලට පේනවා මේකේ පාට දෙකක් තියෙනවා. ඒ කියන්නේ කොළ පාට සහ රතු පාට. මේ පාට දෙකෙන් අදහස් වෙන්නේ මේ මාකට් එකේ කවුද ශක්තිමත් කියන එක. right. ඉතින් මේ මාකට් එකේ ඉන්නේ බයස්ලා හා සෙලර්ස්ලා. ඒ කියන්නේ ගැනුම් කරුවෝ සහ විකුණුම් කරුවෝ. right. ඉතින් මේ මාකට් එකේ කොළ පාට කැන්ඩල් එකකින් කියන්නේ. right. කොළ පාට කැන්ඩල් එකකින් කියන්නේ මාකට් එකේ බයස්ලා එහෙම නැත්නම් ගැනුම් කරුවෝ ශක්තිමත් කියලා. කියන්නේ මේ කොළ පාට කැන්ඩල් එක වෙලාවේ මාකට් එකේ ගැනුම් කරුවෝ ශක්තිමත්. right. ඉතින් මේ රතු පාට කැන්ඩල් එකෙන් කියන්නේ මාකට් එකේ විකුණුම් කරුවෝ. ඒ කියන්නේ මේ අවස්ථාවේදී මාකට් එකේ විකුණුම් කරුවෝ තමයි ශක්තිමත් වෙලා ඉඳලා තියෙන්නේ. right. එතකොට right. ඉතින් මේ අපි කොළ පාට කැන්ඩල් එකකට නමක් කියනවා බුලිෂ් කැන්ඩල් එකක් කියලා. ඒ කියන්නේ මේවා මාකට් එක අප් කරන කැන්ඩල්. right. එතකොට මේ රතු පාට එක අපි වලට කියනවා bearish candle කියලා. ඒ වලින් අපි මාකට් එක ඩවුන් කරන candle. right. right. ඉතින් ඔයාලට පේනවා මේ මාකට් එකේ විවිධ ප්‍රමාණ වලින් candle හැදිලා තියෙනවා. right. ඉතින් ඒ වලුත් අපිට මේ මාකට් එක ගැන අදහස් තමයි දෙන්නේ. right. ඉතින් අපිට මේ candle දිහා බලලා මාකට් එක ගැන යම් කිසි අදහස් ටිකක් ගන්න පුළුවන්. right. ඉතින් මේවා අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙද්දී මේ කැන්ඩල් දිහා බලලා අපිට මාකට් එකේ ඉදිරියට වෙන දේ අනුව අපි කොහොම ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ කියලා අපිට තීරණයක් ගන්න පුළුවන්. ඉතින් අපි මේ කැන්ඩල් දෙක ගැන, ඒ කියන්නේ රතු පාට හා කොළ පාට කැන්ඩල් දෙක ගැන පොඩ්ඩක් වෙන වෙනම අදහසක් ගමු. right. ඉතින් ඔයාලට පේනවා ඇති මම වෙන වෙනම මේ කැන්ඩල් දෙකක් අරන් තියෙනවා. ඉතින් මේ ඔයාලට පේන ඇති මේ හීන් ඉරිකැල් දෙකක් වගේ දෙකක් තියෙනවා. right. ඒ වල අපි කියනවා වික් එක කියලා. right. ඉතින් මේ වික් එකෙන් අපිට කියන්න පුළුවන් මාකට් එකේ ගිය උපරිම ප්‍රයිස් එක හා අවම ප්‍රයිස් එක. right. එතකොට මේ රතු පාට කොළ පාට තියෙන මේ ත්‍රිකෝණාශ්‍ර කැලි දෙකට කියනවා අපි කැන්ඩල් එකේ බොඩි එක කියලා. right. ඉතින් මේ බොඩි එකෙන් පෙන්නන්නේ මාකට් එකේ බයස්ලාගේ හා සෙලර්ස්ලාගේ වොලියුම් එක. right. එතකොට මේ රතු පාට කැන්ඩල් එකකට කියන අපි bearish කැන්ඩල් එකක් කියලා. මේ bearish කැන්ඩල් එකක් පටන් ගන්නෙ උඩින්. right. ඒ කියන්නේ බොඩි එකේ උඩ කොටසින් තමයි පටන් ගන්නෙ. එතකොට ඒක ක්ලෝස් වෙන්නේ මේ කැන්ඩල් එකේ බඳේ යට කොටසින්. right. එතකොට මේ කොළ පාට කැන්ඩල් එකකට කියන අපි මාකට් එකේ bullish කැන්ඩල් එකක් කියලා. එතකොට ඒක ඕපන් වෙන්නේ මේ බොඩි එකේ යට කොටසින්, ක්ලෝස් වෙන්නේ උඩ කොටසින්. right. එතකොට මේ කැන්ඩල් එකේ අපි ඉහළ කෙරවලට කියනවා හයි එකක් කියලා. එතකොට අපි මේ කැන්ඩල් එකේ පහළ කෙරවලට කියනවා ලෝ එකක් කියලා. right. ඉතින් මම හිතනවා ඔයාලට මේ කැන්ඩල් ගැන යම්කිසි අදහසක් එන්න ඇති. right. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම් මේ කැන්ඩල් වර්ග අනුව අපි මාකට් එක ගැන ඩිසිෂන් එකක් ගන්න කොහොමද කියලා. ඔයාලත් මේ විදිහට ට්‍රේඩින් ගැන දැනගන්න කැමති නම් right. මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් හරි normal comment එකක් හරි දාගෙන යන්න. right. ඉතින් මේ වගේ අලුත් ඇනලයිසිස් වීඩියෝ අරගෙන එන්න. එතකන් හැමෝටම good luck.